අවුරුද්දේ අන්තිම ශ්‍රීන වැඩ එක අන්බොක්ස් කරන්නයි යන්නේ. යන්න බෑ. ඉතින් ඩක්ටර් නෝන ඇත්තට හොඳට අහන්න පුළුවන්. ඉතින් කොහොමද අද නම් ඔන්න අපේ දවසේ පටන් ගත්තේ ගොඩාක් දවල් වෙලා. ඒකත් නිමේෂ් තමයි කලින් ඇහැරුණේ. මම උදේ ඇහැරිලා ආයෙත් චුට්ටක් නිදාගත්තා. මට නම් මාරම අමාරුයි හෙම්බිරිස්සාව හැදිලා. ඉතින් නිමේෂ් කොත්තමල්ලි එකක් හදාගෙන ඇවිල්ලා මට හැරවනකම් මං හොඳටම නිදයි. දෝනි කොත්තමල්ලි නා. ඉතින් එහෙම හිටපු මට බලය ජවයේ ශක්තිය අරගෙන මගේ ෂේන් නෝඩ එක ආවා. ඉතින් ගෑනු ළමයිට නම් කියන්න ඕනේ නෑනේ ෆීලින් එක ගැන. මට ලෙඩ කොහෙන් ගියාද නෑ. මං ටක් ගාලා හැරිලා හස්බන්ඩ්ටත් කිව්වා ඉක්මනට ගිහින් අරන් එන්න අපි ඕවන් කරලා බලමු කියලා. මොකද මේකට ගොඩක් කල් මම බලාගෙන හිටියා. මේ අවුරුද්දේ අන්තිම ශ්‍රීන වැඩ එක අන්බොක්ස් කරන්නයි යන්නේ. පළවෙනි අයිටම් එක ජැකට් එක. මේක මම වැටට අඳින්න හිතාගෙන ගත්තේ. ලොකුයිද මන්දා? ලොකුයිද ඒක? හිතන්නේ ලිප්ස්ටික්. शक्लम के लස්සනයි එක. මේකේ ෂේඩ් එක හයි කී. ආයේ ජර්සි එක. ලස්සනයි ගානේ. මේකේ පාට බලන්න. මේක සර්ටින් එකක්. අත ඔයාලා හිතේ මොනවද ලේස් සර්ටින් එක. ලස්සනයි. උදේ ඉඳන් අපි දෙන්නම මේ අසරීපෙන් හිටියේ. දැන් නම් මතක නෑ මට අසරීප වෙලා හිටියේද කියලා. මේ වගේ දෙකක් තියෙන්න ඕන. අනිත් එක ඇති කොහේ හරි බලමු. ඊළඟට මම ආසව සෙලප්පු දෙකක්. ඒකේ මේ හීල් එකට මම ආරාසයි චූටි හීල් එකක් තියෙන. අනිත් එක තමයි මෙතන. මම ලංකාවේදී මේ වගේ ඒවා පාවිච්චි කරා. මේ ඊට පස්සේ හොයාගන්න බැරි වුණා. අසන්නේ. මේක මම ගත්තේ ස්කර්ට් එකක් එක්ක. ඒ ස්කර්ට් එක ඇති මම පෙන්නන්න. ස්කර්ට් එක සුදු පාට එක. ඒක මම ආසාවෙන් ඕඩර් කරපු ජෙක්සි එක. මම සුදු පාටට සාමාන්‍යයෙන් ආස නැහැ. හැබැයි මේක නම් මාරම ලස්සනයි. මාරු ඒක. ලොකුයිද මන්ද ඒ උනත් ලොකු උනත් අදිනවා. අර කර්ටන් එකේ මනිත් එක මම ඉතින් අරින්නේ නැහැ. ඒකම. මේක මම නිකමටද මම කිව්වෙත් නෑ නිවෙච්ච. glasses දෙක. ඔව්. චර ක්වොලිටි නෑ. මේ මං හිතන්නේ මට මදිත් වගේ. අවුලක් නෑ පොඩි ගානයි උනේ.
ලස්සන හැබැයි ඒක. මේක කැමචීනෝ වඩේකට මම දාන එක. මේ සුවඳමයි මම ගන්න. අපි දැන් 5 පාරක් විතර ගත්තා. මාරම සුවඳයි. රෙදි හොදද්දි මේක දැම්මම වොෂින් මැෂින් එකට මාරු. ආයෙ ඔඩ කරා. ඊළඟට තව ලිප්ස්ටික් එක. එච්චෙක් ලැමකේම නෑ ලිප්ස්ටික් එක නෙමෙයි මේ. ෆේස් ටින්ට් එක. මේක ෆැබ්‍රික් සෙන්ට් එක. මම ගත්තේ ඇඳුම් වලටයි අපේ ඇඳටයි. බලමු සුවඳ දෙකේ ලස්සනයි ඒක. ලක්ෂරි ලුක් එකක් තියෙනවා. හරිම සොෆ්ට් සුවඳක් තියෙන්නේ මාරු එක. මේක අයියෝ මේ කැන්ඩල් එක බලන්නකෝ ඒක චූටි. ක්‍රිස්මස් කැන්ඩල් එක කවන්නේ එක කියුට්. චූටි උනාට කමන්නේ. ඒක මාරු සුවඳයි. අර හරියට ක්‍රිස්මස් ෆීලින් එකක් එන සුවඳක් තියෙන්නේ. මාරු එක. ෆ්‍රැග්‍රන්ස් සෙට් එකක් මිනි වර්ෂන් එකක්. මේක travel size version එක මෑලගේ කැඩෙන මට 5 විදියට 5ක් ලස්සනයි නේ ඒක කියුට්. මම දැන් සුවඳ බලන්නේ නැහැ මොකද තව අයිටම් ගොඩාක් කරාප දෙකක්. අපි දෙන්න පොඩි ගමනක් යන්න හිතන් ඉන්නවා. ඒකට ඔඩ කරපු වගේ එකක් තමයි. ටිකක් ලොකුයි උන ලස්සනයි. නිමේෂ්ගේ අයිටම් එකක් shoe patch. white විතරයි ඔර්ඩර් කරනවා. ඊළඟට මම හිතන්නේ nail polish. ලස්සනයි කලර් එක. දිගට ඕපන් කරගෙන මේක මම හිතන්නේ අනිත් ශකලමයි මම කලින් යූස් කරලා තිබුණේ නැහැ මේ බ්‍රෑන්ඩ් එක. ෂේන් එකෙන් ඕඩර්ස් දැම්මට මම කවදාවත් ඕඩර් කරේ නැහැ. මේ පාර මට හිතුණා බලන්න. ගොඩක් අය පාවිච්චි කරනවා සහ ගොඩක් අය හොඳයි කියනවා. wow මාර ලක්ෂරි එක නේ. what it's chocolate. මේක highlighter pencil එකක්. විදියට මම නම් ගත්තේ අයි මේකප් වලට පාවිච්චි කරන්න. මේක මම අර කියපු ස්කර්ට් එක. අර කලින් මම පෙන්නුවේ බ්‍රවුන් කලර් টොප් එක. ඒකට තමයි මේ ස්කර්ට් එක.
ඊළඟට තියෙන්නේ ජුවලරි එකක්. ඒ බෑන්ගල්ස් තුනක්. ඉස්සෙල්ලා ඒකේ බ්‍රේස්ලට් එකක් තියෙනවා. කොහොමද ලස්සනයි. ඒක තුනක් එනවා. බෑන්ගල්ස් දෙකයි බ්‍රේස්ලට් එකයි. ළඟට පෙට්ටිය. මම ආසාවෙන් හිටියේ මේ වගේ බෑන්ගල් එකක් ගන්න. මගේ අත ගොඩක් කෙට්ටුයි බෑන්ගල්ස් හැමම කැත්තයි. ඒකිට පොඩිම සයිස් එකක් මම බලලා ඕඩර් කරේ. මම හිතනවා හරියයි කියලා. ලස්සන එක. මේක අබායක්. අබායක් කියන්නේ දන්නවනේ. මෙහි අරබික් අයන් එක. වව්. මං හිතුවේ මේක කොටන් එකක් කියලා. ඒක මාරුවානේ. මං මේක පිට් ඔන් කරලා වීඩියෝ එකක් පස්සේ දාන්නම්. එක බලන්න. අන්තිම අයිටම්ස් තුනේ මම කලින් සමකුත් ඕඩර් කරා. මේ පාර කලින් ඕඩර් කරපු නැති ගොඩක් ඒවා ඕඩර් කරා. මේක මම වැඩට අඳිනවා කියලා හිතාගෙන ඕඩර් කරේ. බලමු ඇඳලා පිටෝන් එක. ඒකයි ළඟට මේ කප් නෙල් පොලිෂ් එක. අන්තිමට මම ඇන්කරේජ් එකක් ඕඩර් කරා. නිකන් චේන් එකක්. එච්චරයි. මම ඕඩර් කරා උයන්නද මට චේන් ඕඩර් එක ඕපන් කරන්න හයිය ආවට මේක උයන්න පණ නැද්ද? ගෙදර හදන කෑම අර රස දැනෙන්නේ නැති හින්දා කන්න කම්මැලි. සෙම හැදුනම කිසිම රසක් දැනෙන්නේ නැහැ මොනවා හැදුවත්. ඉතින් ඒකෙන් හින්දා තමයි අපි දෙන්න ඕඩර් කරේ. ඒත් ඒක කන්න හිතෙන්නේත් නැහැ. ඒකෙන් හින්දා අපි හිතුවා බඩගිනි වැඩිම වුණාම කන්න තියාගන්නවා කියලා. ඉතින් මං කෝෆි එකක් හදාගෙන චුට්ටක් වාඩි වෙලා ඉන්න හදන්නේ. නැගිට්ටට තාම ඇඟට අමාරුයි. අර ෂේන් ඕඩර් එක ආපු සතුටට නැගිටලා ඒක ඕපන් කරලා බලුවට තාම අමාරුයි. ඉතින් චුට්ටක් මෙහෙම වාඩි වෙලා ඉඳලා කඩේට යන්නත් ඕනේ. බලමු. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළු වූ මාදේ කවුරුද තනිමැකුවේ. Sebenarnya kan. और कहाँ पार्ट है ये बने
මේකට ගෙවන්නේ මම. මේක හදන කෑම ගන්න තනියම මම. මොකද මේකට මේ පේමන්ට්ස් කරන්නේ නැහැ කියලා. හට්ටි පිස්සුවක් තියෙන හට්ටියක් දැක්කත් ගන්න ඕන. එපා ගලවන්න. ඉතින් අපිට මේක ගන්න එක ලාභයිනේ. ලාභයි කියන්නේ හොඳයිනේ. ඉතින් Bluetooth එක ගන්න. මේක මේ හොඳ සෙට් වෙනවා. ඔය කිව්වට ඕකෙන් ඩබ් කරන්න බෑ. මේකෙන් ඩබ් කරන්න ඕනේ අපිට මේක හොඳට අහන්න පුළුවන් නේ. ඕකේ මයික් එකත් එක්කනේ එන්නේ. ඕක වැඩක් නෑ මං කියන්නේ. මේක තමයි ලස්සන. මොකද? මේක. කොහොමද ඒක? ඉතින් ඕක මටනේ ගන්න හදන්නේ. ඔන්න ඉතින් ඉඳලා ඇවිදලා දැන් තමයි අපි කන්න හදන්නේ. මේකත් මම ෂේන් එකෙන් ඕඩර් කරේ. මේ බ්ලැක් හෙඩ්ස් රිමූව් කරන්න පුළුවන්. මේකට නොබ්ස් 4ක් එනවා. මේ වගේ. මේකේ පොඩි රෆ් ගතියක් තියෙනවා. මේකේ පැකේජින් එකේ තිබුණා එක ඒවා මොනවටද ගන්න කියලා දැන් මට මතක නෑ. දැන් යූස් කරන්න හදන්නේ මේක. අද මට හිතුණා ලෙඩ අමතක වෙන්නත් එක්ක ෆැන්සි ඩිනර් එකක් හදන්න. ඉතින් ඉස්සෙල්ලාම මම අල තම්බගෙන තිබුණේ මේකෙන් මැෂ් පොටේටෝ හදාගන්නවා. ඊට පස්සේ බ්‍රොකොලි තියෙනවා. ඒක බටර් වල ෆ්‍රයි කරලා ගන්නවා. ඊට පස්සේ චිකන් බ්‍රෙස්ට් තියෙනවා. ඒකත් ෆ්‍රයි කරලා ගන්නවා. තව මොනවද? තව හදනවා එතකොට කැරමල් අනියන්. ඊට පස්සේ චිකන් එකට දාන්න ක්‍රීමි මෂ්රූම් සෝස් එකක් හදාගන්නවා.
හදලා ඉවරයි. ඉතින් ඔයාලා දන්නවනේ මං කෑම ප්ලේට් එකට බෙදන්න ලස්සනට බෙදන්න මහරාසයි කියලා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ පාට ගොඩකින් එහෙම නැත්නම් ඩිෂස් ගොඩක් වගේ තියෙනකොට මං මාරම ආසයි. මං විතරක් නෙමෙයි මගේ හස්බන්ඩ්ත් මාරම ආසයි. අර එකම දෙයක් කනවට වඩා අපි දෙන්නම ආසයි පොඩි දේවල් ගොඩක් තියෙනවනම්. අල එතකොට බ්‍රොකොලි ලුණු එතකොට චිකන් මෂ්රූම් මේ ඔක්කොම එකම ප්ලේට් එකකට ආවම මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් මං වගේ TikTok එකෙන් එතකොට YouTube එකෙන් බලාගෙන මේ වගේ පොඩි කෑම try කරලා බලන්න. මේ වගේ ප්ලේට් එකක් දැක්කම ඉස්සර මම හිතුවේ අම්මෝ මාරු ඇති මේ වගේ කෑම හදන්න කියලා. අනේ නෑ මාරම ලේසි මේ වගේ කෑම හදන එක. අර 3-5 જાති අනම්මනම් ඔක්කොම දාලා කෑම වෙනවට වඩා මෙහෙම හදන එක ඇත්තටම ලේසියි.